ඉතින් බලන්න මේ පරිසරය කොච්චර ලස්සනයිද කියලා. ඉතින් මං ගොඩක් වෙලාවට පාඩම් කරලා හරි පොත්පත් කියවලා ඒ වැඩ ඉවර වුණාම අනිවාර්යෙන්ම මේ පොඩක් පරිසරයට මේ සාමාන්‍යයෙන් ඇවිල්ලා පොඩ්ඩක් ඇස් වලට විවේකයක් දෙනවා. එහෙම තමයි. ඒ කියන්නේ මේ ග්‍රීන් ස්පේස් එක අපිට හරිය වටිනවා. ඉතින් දැන් අපි දකිනවා ගොඩක් වෙලාවට අවුරුදු 12 එහෙම නැත්නම් මේ තරුණ වයසට එන ළමයින්ගේ මේ අපි ටීනේජර්ස්ලා කියන්නේ අන්න ඒ අය ගොඩක් වෙලාවට මේ ඩිවයිසස් එක්ක කිසිම ලිමිට් එකක් නැතුව ඉන්නවා. ඉතින් ඇත්තටම මේ බලන්න මේ අපි පරිසරයට එන්න ඕනේ. අපි ඇවිල්ලා මේවා රස විඳින්න ඕනේ. එන්ජොයි කරන්න ඕනේ. ඉතින් ඒක නිසා හැමතිස්සෙම අපි බලන්න ඕනේ මේ පරිසරයත් එක්ක ඉන්න. ඉතින් ඒක නිසා මම පුංචි උපදෙසක් දෙන්නේ අපේ දුවලා පුතාලට. ඉතින් පොඩ්ඩක් එළියට එන්න ඕගොල්ලන්ගේ කාමරෙන්. ඕගොල්ලන්ගේ ඩිවයිසස් වලින් පොඩ්ඩක් ඈත් වෙන්න. ඕගොල්ලන්ගේ ස්ක්‍රීන් ටයිම් එක අඩු කරගන්න බලන්න. මේ වගේ පරිසරයට එන්න. බලන්න කුරුල්ලෝ කෑ ගහනවා. ඒ වගේ මේ අහස දිහා බලන්න කොච්චර ලස්සනද. ඒ වගේම මේ අවට පරිසරයේ මේ කොළ පාට තනකොළ මේ දේවල් පාගන්න. මේවා හරීම ඇසටත් අපේ ඒ වගේම මෙව පාගනකොට අපේ කකුල් වලටත් හරීම සනීපයක් දැනෙනවා. ඉතින් ඒක නිසා මේ දේවල් වලට හුරු වෙන්න. මේ පරිසරයට ඇවිල්ලා මේවා එන්ජොයි කරන්න. මේවා රස විඳින්න කියලා ඕගොල්ලන් හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා.